ප්‍රශ්න එන්න සිනහමසු මොනින් ඉන්නවද කියලා. ලේසි නෑ. hina වෙලා පොඩ්ඩක් කතා කරලා. මොක ගම්වලදී මිනිස්සු ඉච්චර දන්නේ නෑ මේ පරියායක් කියලා එක. අම්මෝ ගෙදර රණ්ඩු වෙනවා. රණ්ඩු වෙනකොට වටේ පිටේ මිනිස්සු එනවා. එනකොට මොකද කරන්නේ? ඔක්කොම සද්ද වද්ද නතර කරලා මැනිකේ තේ එකක් ගේන්න කියලා මේන්න. hina වෙලා අපේ මැනිකේ තින් තේ එකක් හැදුවොත් හරි රහයි කියන මේ දැන් මරා ගන්න ගියා. ඉතින් ඉවරයි ඒක. ඒ ප්‍රශ්නේ ඉවරයි. hina මොසු මොහොනෙන් එන්න කියනවා. ශෝක කරන්න එපා කියනවා. පින්වත්නි, ශෝක කිරීම අවමංගල්‍ය කාරණාව. මෝසලයි. ගෙදර ඉන්නවා නම් ගෑනු කෙනෙක් හැම වෙලාවෙම එල්ලගෙන තුටුපුටු ගාලා මේ බැරියාව කියා බවලත්තු ඉන්නව නේද ගෙවල් වල. ඒ ගෙදෙට්ට ඉවරයි හූනියමක් වැදුනා වගේ. ගෙදර ඉන්නවා නම් මූණ එල්ලගෙන හැම වෙලාවෙම ප්‍රශ්න කියා මූණ එල්ලගෙන චරිත ඉන්නවා නම් හූනියමක් වැදුනා වගේ. දැන් හූනියමක් වැදුනත් හොයන්නේ එහෙමනේ. කිසි සතුටක් නැහැ. ඔක්කොම එල්ලගත්ත ගමන් එන්නේ. පින්වත්නි, මේ ලෝකේ සතුරෙක්වත් මිනිසෙක් hina වෙලා ඉන්නවට කැමති නෑ. අපිට කෙනෙක් සතුරුයි නම් අපි කැමති සතුරාගේ hina වෙලා ඉන්න ෆොටෝ එකටද එල්ලගෙන ඉන්න ෆොටෝ එකකටද? එල්ලගෙන ඉන්න ෆොටෝ එකට. hina වෙලා ඉන්න ෆොටෝ එකකටවත් කැමති නෑ සතුරු. සතුරන්ට දුක් දෙන හොඳම ක්‍රමය තමයි hina වෙලා ඉන්නේ. hinaම සමාන. ප්‍රශ්නයක් ආවම hina වෙලා ඉන්න පුළුවන් නම් සතුටින් ඒකම ප්‍රශ්නෙට විසඳුමක් වෙනවා. ඇයි මෙහෙම නෙවෙන්නේ ඕන එල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ අනිත ඇහෙනවා. ඇයි මොකද්ද ප්‍රශ්නයක්ද? නෑ මේ කියනවා. ඊට පස්සේ තව ටිකක් යනකොට අනිත් එක්කෙනාත් අහනවා. ඇයි මොකක්ද ප්‍රශ්නයක්ද? ඒතර ඒක කරදරයක්. ඒක කරදරයක්. ඉතින් hina වෙලා ඉන්නකොට මොකෝ මේ hina වෙලා ඉන්නේ කියනකොට අහන්න ඕන. ඇයි කැමති නැද්ද අපි hina වෙලා ඉන්නවට කියලා. එතකොට කට වහ ගන්න. ඊළඟට ඔන්න මේ බුදු කෙනෙක්ගේ දහම් පරයයක් ශෝක කරන්න එපා. අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. hina වෙලා ඉන්න කියන. ওই ප්‍රශ්න විසඳෙන එක ක්‍රමයක්. සිනාමුසු මූණ. එතන සමහර ගෙවල් වල නෝනලා මූණ එල්ලගෙන ඉඳලා සමහර